ඉංජිනේර වීසා එකක් යටතේ ඇවිල්ලා රෙස්ටෝරන්ට් එක නම් වැඩ කරන්නේ ඊළඟ වීසා එක අලුත් කරන්න යනකොට මේ කාරණේ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් කොහොමද කට්ටියට මේ දී කතා වෙන තවත් මාතෘකාවක් තමයි ඉංජිනේර වීසා එක යටතේ රෙස්ටෝරන්ට් වල වැඩ කරන කට්ටිය සම්බන්ධයෙන්. ඉතින් ඉංජිනේර වීසා එකක් ඇප්ලයි කරලා රෙස්ටෝරන්ට් එක ස්ටෝර් මැනේජර් හරි නැත්නම් ඒරියා මැනේජර් කෙනෙක් විදිහට කියලා ඇප්ලයි කරලා කිචන් එකේ හරි නම් හෝල් එකේ හරි නම් වැඩ කරන්නේ ඊළඟ වීසා එක අලුත් කරන්න යනකොට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් රිජෙක්ට් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් මෙයාලා කියන්නේ ඒ රස්සාවල කියන්නේ එක්ක කිචන් එකේ වැඩ කරන්න, හෝල් එකේ වැඩ කරන්න, දැන් ස්ටෝර් මැනේජර් වගේ ෂිෆ්ට් හදන්න, ඔය වගේ රස්සාවක් කරන කෙනෙක්ට SSW වල SSW වීසා එක තමයි තියෙන්නේ. ඒකේ level 1 level 2 කියන level 2 කියන කැටගරි ඉංජිනේර වීසා ඉන්න කෙනෙක්ට ඒ රස්සාවල් කරන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඉමිග්‍රේෂන් සයිට් එකෙත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වීසා වලට මොන රස්සාවල්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් මේක ලොකුටම කතා වෙන්න හේතුව මේ ඉන්දියන් නේපාල් වගේ රෙස්ටෝරන්ට් මේ ඕන තරම් හැමතැනම තියෙනවා. ওই නාන් කඩ වගේ දේවල්. ඉතින් මේ වලට ඒගොල්ලෝ බිස්නස් එකක් විතර ඉංජිනේර වීසා යටතේ කට්ටිය ගෙන්න ගන්නවා. ඉතින් ගෙන්න ගන්න ගොඩාක් කට්ටිය ස්ටෝර් මැනේජර් ඔන්න ඔයගේ කතන්දර දාලා ගෙන්නගෙන වැඩ කරන්නේ කිචන් එකේ හෝල් එකේ නැත්තම් තවත් වෙන කොහේ හරි. ඉතින් මේක මෙතනින් එහාට මේගොල්ලන් මේ අවුරුද්දේ ඉඳන් 2026 අවුරුද්දේ ඉඳන් මේක චෙක් කරනවා කියලා තමයි කියන්නේ. ඉංජිනේර වීසා යටතේ රෙස්ටෝරන්ට් එක වැඩ කරනවා නම් කිචන් හෝල් ස්ටෝර් මැනේජර් වගේ වැඩ කරන්න බෑ. ඒරියා මැනේජර් ලෙවල් එකේවත් තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒක කොහොමද ඒ රස්සාව හරියට තනතුර මේක තමයි කරන්න කියලා පෙන්වන්න පුළුවන් නම් සාහනයක් ලැබේ. එහෙම නැතුව කිචන් එකේ හෝල් එකේ වැඩ කරනවා කියලා ඔප්පු වුණොත් වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන් වගේම තමයි රෙස්ටෝරන්ට් එකකටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ටිකේ ඉමිග්‍රේෂන් එකත් ටිකෙන් ටික ගොඩක් කට්ටියගේ වීසා අලුත් කරන්න යනකොට රිජෙක්ට් කරගෙන යන සිද්ධියක් තියෙනවා. මේ ටික ඇහෙන නිවුස් එච්චර හොඳ නැහැ. ඉතින් ලේසි වෙන්නේ නැහැ ඉස්සරහට මේ ඉංජිනේර වීසා එක යට ඉන්න කට්ටියට අපි හැමෝටම ගිහලා වීසා අලුත් කරන්න යනකොට දෙගිඩියන් තමයි අලුත් කරගන්න වෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මෙතනින් යට එන්න කට්ටිය ලංකාවේ ඉඳන් ඉංජිනේර වීසා වලින් එන්න ඉන්නවනම් කල්පනා කරලා ඉන්න මේවා ගැන පොඩ්ඩක් තව හොයලා බලලා එන්න. ලේසි වෙන්නේ නැහැ, සුන්දර වෙන්නේ නැහැ. මේ සුන්දරත් නැහැ. මෙහි ඉන්න කට්ටියටත් අමාරු තත්ත්වයක් තියෙන්නේ දැන්. ඉතින් ඉස්සරහට කොහොමද දන්නේ. ඉතින් මේ රෙස්ටෝරන්ට් වල වැඩ කරනවා නම් ඉංජිනේර වීසා එකක් යටතේ පොඩ්ඩක් මේ ගැන තව දැනුවත් වෙන්න සහ හොයලා බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.